ලෝකයේම සාතන්ගේ ඔසුවක් විදියට හංවඩු ගහපු මේ පැලෑටිය මිලියන ගණනක මිනිසුන්ට දෙවියන්ගේ තෑග්ගක් වුණේ කොහොමද? මේක නිකන් ආතල් එකක් විතරද? නැත්නම් මේක පිටිපස්සේ හැංගිලා තියෙන දේවානුභාවය මොකක්ද? අපි හැමෝම ජීවත් වෙන්නේ අපි කාටවත් පේන්නේ නැති ලොකු හිරගයක කියලා මම ඔයාලට කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ඔයා රස්සාවකට යන්නේ, ඔයා හම්බ කරන්නේ, ඔයා සමාජයේ ලොකු පොරක් වෙන්න හදන්නේ ඇත්තටම ඔයාගේ උවමනාවටද? නැත්නම් මේ ජරා සිස්ටම් එක ඔයාලව එක කරගන්නවද? අද මම ඔයාලව එක්කගෙන යන්නේ ලෝකෙන්ම බෙන් වෙච්ච මුළු සිස්ටම් එකම ප්‍රතික්ෂේප කරපු මාරම අద్භූත මිනිස්සු කොට්ටාශයක් ඉන්න රහස් ගම්මානයකට. මාව විශ්වාස කරන්න මිත්‍රවරුනි, මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාලා ලෝකෙ දිහා බලන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි. ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා අඳුරු කුටියට. ඔයාලා අහලා තියෙනවද බැබිලෝන් කියන වචනය? මේ රස්තෆාරායි කියන භක්තිකයන්ට අනුව මේ බැබිලෝන් කියලා කියන්නේ ලෝකයේ තියෙන වැරදි හැම දෙයකටම කියන එක වචනයක් විදිහට තමයි යාලා ඒකට සලකන්නේ. වැරදි ජීවන රටාව, වැරදි ක්‍රියාකාරකම්, මිනිස්සුන්ව බුලා කරන මේ බොරු සමාජකම. මේ හැමදේම එයාලා දකින්නේ බැබිලෝන් එකක් විදියට. ඒකයි මෙයාලා මේ මතු පිටින් පේන ආටෝපකාරී ලෝකය ප්‍රතික්ෂේප කරන්නේ. එයාලා හැමදාම තෙව්වේ සබාදාම එක්ක බද්ධ වෙච්ච සරල ජීවිතයක්. අන්න ඒකයි එයාලගේ බොහෝ දෙනෙක් නගර අතෑරලා කඳුකර ප්‍රදේශවල හැංගිලා එහෙම නැත්නම් රැකවරණය හොයාගෙන යන්නේ. අන්න ඒ වගේ තැනකට තමයි මම අද ඔයාලව එක්කගෙන යන්නේ. රස්තෆාරායි සංස්කෘතිය ගැන මිනිසුන්ගේ ඔළුවල තියෙන ඒ සාම්ප්‍රදායික ප්‍රතිරූපය පෙන්වන්න මීට වඩා හොඳ දෙයක් නැහැ. මෙන්න මේ කොල්ල දිහා පොඩ්ඩක් බලන්න. එයා එයාගේ කොණ්ඩේ ඩ්‍රෙඩ්ලොක්ස් කරගන්න ගමන් පොඩි ජොයින්ට් එකක් ගහනවා. ඔයාලා හොඳට මතක තියාගන්න මේක මෙයාලගේ ජීවන රටාව. එහෙමත් නැත්නම් ලෝකයේ පුරා මිලියන සංඛ්‍යාත ජනතාවකට ජීවනය දෙන මේ ආගමේ මතු පිටින් පේන සරලම දේ විතරයි මේක. ඉතින් මේකේ ඇත්තම රහස මොකද්ද කියලා හොයාගන්න රස්තෆාරායි සංස්කෘතියේ මුල්බිම මේ ජමයිකාව ගැන අපි පොඩ්ඩක් ඉගෙන ගන්න සිද්ධ වෙනවා. නැත්තම් මේක තේරෙන්නේ නැහැ. අපි හැමෝම එකතු වෙලා ඒ රහස පොඩ්ඩක් දිගහැරලා බලමු. මේ හැමදේම ආරම්භ වෙන්නේ 1930 ගණන් වලදී. ඒ වෙනකොට ජමයිකාව කියන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් වෙච්ච තවත් එක යටත් විජිතයක් විතරයි. ඉතින් ඔයාලා දන්නවද ඒ වෙනකොට එහෙ හිටපු බහුතරයක් ජනතාව කවුද කියලා? වතුපාලකයන්ගේ වැඩවලට වහලුන් විදියට අප්‍රිකාවෙන් බලහත්කාරයෙන් පැහැරගෙන ඇවිත් මෙහෙට දාපු අප්‍රිකානු වහලුන්ගේ ආවෝ පරම්පරාව තමයි මෙහෙ ඉන්නේ. Tamanට කියලා ඉඩමක් නැති, කිසිම අයිතිවාසිකමක් නැති, එයාලා කවුද කියන එක පවා අහිමි කරපු ඒ අප්‍රිකානු ජමයිකානු වැසියන් තමන්ට අයිති තැනක් කොහේ හරි තියෙයි කියලා හැම තැනම හෙව්වා. අන්න ඒ අර්බුදය ඇස්සේ තමයි රස්තෆාරායි සංස්කෘතිය බිහි වෙන්නේ. හැබැයි මේ ඔක්කොටම එක මිනිස්සෙක්ගේ ලොකු බලපෑමක් ඇති වෙලා තියෙනවා. එයාගේ නම තමයි මාකස් ගාවි. මෙයා අප්‍රිකානු අභිමානය ගැන වගේම ආපහු තමන්ගේ මව්බිමට යන එක ගැන කෑ ගගහ පට්ට කැරලි ඇති කරපු මිනිස්සෙක්. මෙයා එදා කියනවා මාරම අනාවැකි. උඹලා අප්‍රිකාව දිහා බලාගෙන හිටපන්. ළඟදීම එහෙ කළු ජාතික රජෙක්ට ඔටුනු පළඳිනවා ෂුවර්. අදහගන්නත් බෑ හරියටම 1930 දී එයා කියපු ඒ අනාවැකිය හරියනවා මිත්‍රෝ. ඉතියෝපියාවේදී රස්තෆාරායි මාකෝනෙන් කියන මිනිසයා පළමු වන හයිලි සෙලාසී කියන නමින් රජ වෙනවා. ජමයිකාවේ හිටපු මිනිස්සුන්ට මේක නිකන් ඉතිහාස කතාවක් වුණේ නැහැ. එයාලා මේක හිතුවේ මේක මාකස් ගාවිගේ අනාවැකිය සිරාවටම සැබෑවීමක් කියන එක. ඒ කියන්නේ දෙවියන්ගේ ලැබුණු සලකුණක් කියන එක. අන්න ඒ නිසා ඒ මුල්ම රස්තලා හයිලි සෙලාසිව දැක්කේ මනුස්ස ආත්මයක් අරන් ලෝකයට ආපු දෙවියන් වහන්සේ. එහෙම නැත්නම් ජා විදියට. ඉතින් මෙයාලට පොරොන්දු වෙච්ච දේශය තමයි මිත්‍රවරුනි ඉතියෝපියාව කියන්නේ. ඉතින් මෙයාලා ආපහු අප්‍රිකාවට යන්න හීන දකින අතරතුරම ජමයිකාව ඇතුලේ එයාලගේම කියලා පොඩි කොමියුනිටි එකක් හදාගන්න. මම අර මුලින්ම කියපු බටහිර පාලන ක්‍රමයයි සල්ලි පස්සේ දුවන මනුස්සකමක් නැති ලෝකයයි. ඒ කියන්නේ බැබිලෝන්. අන්න ඒක සම්පූර්ණයෙන්ම වර්ජනය කරලා තමයි මෙයාලා මේ ගේම් එක ගහන්නේ. එතනදී එයාලා භාවනාවක් ආගමික වතාවක් විදියට ගංජා පාවිච්චි කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම එයාලගේ අරගලේ ඇත්තම සද්දය වුණේ රෙගේ සංගීතය.
අද වෙනකොට මේ රස්තෆාරායි කියන්නේ නිකම්ම නිකන් ජමේකාවේ ව්‍යාපාරයක් විතරක් නෙමෙයි. ඒක නිදහසේ කැරැල්ලේ ඒ වගේම Tamanගේ මුල සොයා යාමේ ගෝලීය සලකුණක් වෙනවා. හැබැයි කවුද මේ රස්තලා කියන්නේ? එයාලට අනුව මේ සතුට කියලා එයාලා අදහස් කරන්නේ මොකක්ද? ඉතින් ඒක දැනගන්න නම් අපිට පටන් ගන්න වෙනවා මෙයාලගේ කොණ්ඩ මෝස්තරයෙන්. අපේ මේ ඩ්‍රෙඩ්ලොක්ස් කියන්නේ නිකන් අපේ ඇඟේ තියෙන ඇන්ටනා වගේ කෑල්ලක්. අපි සබාදාම එක්ක ටියුන් වෙන්නේ නැත්තම් ඈත ඉන්න තව රස්ත කෙනෙක් එක්ක මනසින් කනෙක්ට් වෙන්නේ මේක හරහා. අපි හැමෝම එකිනෙකාට ලින්ක් වෙලා ඉන්න ඕන. හරියටම සිග්නල් ඇන්ටනා නිසා තමයි ෆෝන් එකක් වැඩ කරන්නේ. අන්න ඒ වගේ තමයි අපේ ඇඟේ තියෙන එනර්ජි එක වැඩ කරන්නේ. අපේ වටපිටාවේ තියෙන හැම ස්වාභාවික දෙයකටම කනෙක්ට් වෙන්න අපිට තියෙන ඇන්ටනා තමයි මචං මේ. රස්ත කෙනෙක් වෙනවා කියන්නේ මුළු ලෝකෙම එකක් විදියට දකින්න එකට. අපි මේ පොළොවෙන් වෙන් වෙච්ච පිරිසක් නෙවෙයි මචං. අපිත් මේ පොළොවේ තියෙන එනර්ජි එකේම කොටසක්. මෙයාලට අනුව මිත්‍රවරුනි මේ ඩ්‍රෙඩ්ලොක්ස් කියන්නේ අන්න ඒ කනෙක්ෂන් එක පෙන්වන සලකුණ. එයාලගේ ආත්මය උඩටම උස්සලා තියන්න, ඒ වගේම මුළු ලෝකෙටම සාමය ගේන්න පුළුවන් කියලා ඔප්පු කරන්න තියෙන ක්‍රමයක්. Tamanම ප්‍රකාශ කරන්න ඕනම කෙනෙක්ට එක එක විදිහේ ක්‍රම තියෙන්න පුළුවන්. හැබැයි රස්තෆාරායි කියන දෙයට පුළුවන් මුළු ලයිෆ් එකම ඒ වගේම තමන් වටේ තියෙන හැමදේම සම්පූර්ණයෙන් වෙනස් කරගන්න. මේක හැමදේම ඇතුළත් වෙච්ච ලයිෆ් ස්ටයිල් එකක්. එයාලා කන කෑම බීම වල ඉඳන් හැම දෙම එකට අයිති. මේක නිකම්ම නිකන් කෑම ගැන විතරක්ම නෙමෙයි. එයාලා බලන දේවල්, එයාලා අහන දේවල්, එයාලා ලයිෆ් එකට එකතු කරගන්න අත්දැකීම්, මේ හැම දෙම එයාලට අයිති. අන්න ඒ විදිහට තමයි මේ රස්තලා හැම වෙලාවෙම පිරිසිදු දේවල්, අතිශය පිරිසිදු දේවල් විතරක් තෝරගන්නේ. පිරිසිදු වාතය, හුළඟ, කවුරුවත් අත නොගහපු නිදහස් තැන්, ගංගාවල්, කැලෑ කඳුකර, අන්න ඒ වගේ තැන්වලදී තමයි මේ මිනිස්සු ඉන්න කැමති. එකක් මතක තියාගන්න ඕන. අප්‍රිකානු මිනිස්සු කියන්නේ බහුතරයක්ම කැලෑ පරිසරයෙන් ආපු අය. කොහෙද පිරිසිදු වාතය තියෙන්නේ? කොහෙද වාහන ට්‍රක් නැති නිශ්ශබ්ද පිරිසිදු පරිසරයක් තියෙන්නේ? අන්න එතන තමයි එයාලා ඉන්නේ. මේකෙන් බලාපොරොත්තු වෙනවා මෙයාලට මේ දිගු ආයුෂ ලැබෙනවා කියලා. ලෙඩක් දුකක් නැති දීර්ඝ ජීවිතයක්. ඒ වගේම එයාලගේ මව්බිම රැකගන්න එකත් මේකට අදාළයි. මේ නගරයේ හැම කොනකටම ගියත් මාරම ලස්සනට පේන එක දෙයක් තියෙනවා. ඒ තමයි රස්තලා Tamanගේ අප්‍රිකානු මුල් අයිතිය කොච්චර ආඩම්බරයෙන් බැලඳගෙන ඉන්නවද කියන එක. ඇත්තටම කිව්වොත් හැමතැනම තියෙන්නේ ඉතියෝපියානු කොඩියට සමාන කොඩි. ඒ වගේම ඉතියෝපියාවේ ඓතිහාසික අධිරාජ්‍ය වෙච්ච හයිලි සෙලාසිගේ පින්තූර හැම බිත්තියකම වගේ ගහලා තියෙනවා. මම කලින් කිව්වා වගේ එයාලට අනුව හයිලි සෙලාසි තමයි එයාලා හැමදාම වඳින පුදන ජා. ඒ කියන්නේ දෙවියන්ගේ මනුස්ස ස්වරූපය. ඔයාලා දැකලා ඇති ඔයාලා බොබ් මාලිගේ සින්දුව එහෙම අහලා තියෙනවා නම් එයා ස්ටේජ් එකට නැගලා එකපාරට කෑ ගහනවා ජා. ඊටසේ රස්තෆාරායි කියලා තමයි පටන් ගන්න. ජා රස්තෆාරායි. ඉතින් මේක මෙයාලගේ මේ ආගමික කොටස. ඉතින් මෙතනට ආවම අපිට එක දෙයක් මාරම පැහැදිලි. මේ ජමේකාව කියන්නේ එයාලගේ ඇත්තම නිවස නෙවෙයි. එයාලගේ පොරොන්දු වෙච්ච දේශය වෙන්නේ අප්‍රිකාව. එයාලගේ ලොකුම හීනයත් ඒක. කවදා හරි ආපහු තමන්ගේ ඒ මව්බිමට පියනගන එක තමයි එයාලගේ ලොකුම බලාපොරොත්තුව. මෙයාලා හැමෝටම ඉතියෝපියාව පොරොන්දු වෙච්ච දේශය උනේ නිකම්ම නෙවෙයි. හයිලි සෙලාසි වාඩි වෙලා ඉන්නේ දාවිත් රජුගේ රාජවංශයේ සිංහාසනයේ. අනාවැකිවලට අනුව සර්ව බලධාරී දෙවියන් පොරොන්දු වුණා ජූදාගේ ගෝත්‍රයෙන් ගැලවුම්කරුවෙක් එවනවා කියලා. ඉතින් ඒ ගැලවුම්කාරයා තමයි මේ හැම බැම්මක්ම කඩලා හිරකරුවන්ව නිදහස් කරන්නේ. මෙයාලා මේ කරන්නේ ඒ බයිබලයේ තියෙන අනාවැකියට පණ දෙන එක. ජූදා දේශයෙන් ඇවිත් හැම බැම්මක්ම කුඩු කරලා දානවා කියන එක Book of Revelation ඒ කියන්නේ හෙළිදරව් පොතේ තියෙනවා. මේ මිනිස්සු නිකම් මේ ෂෝ එකකට යනවා වගේ ආපහු මේ ඉතියෝපියාවට නිකම්ම යන්න ලෑස්ති වෙන්නේ නෑ මිත්‍රෝ. ආපහු ඉතියෝපියාවට යන්න කලින් එයාලා ඒකට වෙනම ලෑස්ති වෙනවා. රස්ත මිනිස්සු විශ්වාස කරන විදිහට ඒකට පිරිසිදු මොලයක්, පිරිසිදු හදවතක්, ඒ වගේම මේ යන්නේ කොහෙද මේ ගැන මාර්ම අවබෝධයකින් ඉන්න ඕන. මේ රස්තලා ජමේකාවේ නිල කොඩිය පිළිගන්නේ නෑ. එයාලටම කියලා වෙනම කොඩියක් පාවිච්චි කරනවා. ඔයාලට පේනවා ඇති ඒ කොඩිය ඉතියෝපියාවේ කොඩියට පට්ටම සමානයි. ඔයාලා දන්නවද මේකේ තියෙන පාටවල තේරුම මොකද්ද කියලා? කොළ පාටින් කියන්නේ එයාලගේ පොරොන්දු වෙච්ච දේශය අප්‍රිකාව ගැන. කහ පාටින් කියන්නේ මුළු ලෝකෙටම එළිය දෙන හිරු රශ්මි. රතු පාටින් කියන්නේ රස්තලාගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරලා ජීවිත පූජා කරපු වීරයන්ගේ ලේ කියන එක. එයාලට මේ කොඩිය මිත්‍රවරුනි විහිළුවක් නෙමෙයි, මේ කොඩිය එයාලට ඇත්තටම මාරම ගෞරවයක් දෙන අභිමානයෙන් එයාලා තියාගන්න දෙයක්. ඒ වගේම මේ රස්තලා කතා කරන්නේ පැටුවා කියලා කියන එයාලටම ආවේනික භාෂාවක්. පැටවයිස් කියලා කියනවා. මේ ලැන්ග්වේජ් එක මාරම අමුතුයි. ඇත්තටම අපිට තේරුම් ගන්න අමාරුයි. ගොඩක් අය කියන්නේ මේක සරලයි කියලා. හැබැයි අහද්දි නම් නිකන් පිස්සු වගේ. Jesus Christ.
එයාලා තමන්ගේ භාෂාව ඇතුළෙන් පෙන්වන්න හදන්නේ මේ මුළු ලෝකය එක්ක තියෙන එක මුතුකම. රස්තලා කවදාවත් අපි කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. එයාලා කියන්නේ I and I කියලා. ඒ කියන්නේ මම සහ මම. මොකද එයාලා විශ්වාස කරන්නේ අපි හැමෝම එක්කෙනෙක් කියලා. අපි හැමෝම එකම ආත්මයක කොටස් කරවන් කියන එක. තව පට්ට අමුතුම දෙයක් කියන්නද? මෙයාලා යමක් තේරුණාම නිකන් understand කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. මොකද ඒක නිකන් එයාලට යටින් ඉන්නවා වගේ අදහසක්ලු එන්නේ. ඒ කියන්නේ under කියන එක නිසා. ඒක නිසා මෙයාලා ඒ වචනයට පාවිච්චි කරන්නේ overstand කියන වචනේ. මාරම අමුතුයි ඇත්තට. understand නෙමෙයි. දැන් මට තේරුණා නම් I understand කියලා කියන්නේ I overstand. එහෙනම් තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒ විදිහටම එයාලා කාටවත් hello කියන්නෙත් නැහැ. මොකද ඒ වචනේ ඇතුලේ hell කියන අපායේ කෑල්ල තියෙන නිසා. කෑම බීම ගැන කියනවා නම් මම ඔයාලට වීඩියෝ එකේ මුලදිම කිව්වා රස්තෆාරයි කියන්නේ නිකන් ආගමක් විතරක් නෙවෙයි. ඒක මාරම ලයිෆ් ස්ටයිල් එකක් කියලා. ඇයි මේක මෙච්චරම වැදගත් වෙන්නේ? මේ රස්තලට එයාලටම ආවේනික එයාලටම විශේෂිත කෑම වර්ගයක් තියෙනවා. මේකට මෙයාලා කියන්නේ අයිටල් කියලා. ඒ වචනය හැදිලා තියෙන්නේ වීටල් කියන එකේ. ඒ කියන්නේ පණ ඇති අත්‍යවශ්‍ය කියන තේරුමක් තමයි ඒකට තියෙන්නේ. ඒ කියන්නේ එයාලා කන්නේ පණ තියෙන ජීවී දේවල් විතරයි. මෙයාලා මස් කන්නේ නැහැ. සාමාන්‍ය ලුණු පාවිච්චි කරන්නේත් නැහැ. කිසිම ප්‍රොසෙස්ඩ් ෆුඩ් කරපු ජරා කෑමක්වත් ෆැක්ටරි වල හදපු දේවල්වත් කන්නේ නැහැ. මොකද මෙයාලට ඕන එයාලගේ ඇඟ හැම වෙලාවෙම පිරිසිදුවට ඒ වගේම හෙල්දිව තියාගන්න. එයාලා විශ්වාස කරන්නේ මේ ශරීරය කියන්නේ දෙවියන් එයාලට දීපු මාලිගාවක් කියන එක. ඉතින් ඒකට ජරාව දාගන්නවා කියන්නේ එයාලට අනුව පූජනීය ගඟකට කුණු හලනවා වගේ වැඩක්. තමන්ගේ මාලිගාව කිලිටි නොකර තියාගන්න එක තමයි එයාලගේ මූලිකම සංකල්පය. ඉතින් මෙයාලා කියන විදිහට මේ මෙයාලා කන කෑම ජාති නිසා එයාලට ඩොක්ටර්ස්ලා හොයන්න ෆාමසි ගානේ බෙහෙත් ගන්න යන්න මේවා ඕන වෙන්නේ නැහැ. අනිත් එක එයාලටම ආවේනික බෙහෙත් එයාලට තියෙනවා. ඔයාලට රස්තලා ගැන හරියටම ඉගෙන ගන්න ඕන නම් මම කලිනුත් කිව්ව ඒ වචනේ එක වචනයක් තියෙනවා. ඒක තමයි බැබිලෝන් කියලා කියන්නේ. මෙයාලට අනුව බැබිලෝන් කියන්නේ නිකම්ම බේරිලා පැනලා යන්න ඕන තැනක් විතරක් නෙමෙයි. ඒක මාර්ම භයානක අයිඩියා එකක්. ඒක සිස්ටම් එක. අපි හැමෝම දන්නේ නැතුව ජීවත් වෙන අපේ ඇහැට පේන්නේ නැති මාරම ලොකු හිරගයක්. රස්තලාට අනුව මේ මුළු සමාජයම කියන්නේ බැබිලෝන් එකක්. බැබිලෝන් කියලා කියන්නේ වැරදි ලයිෆ් ස්ටයිල් එකක් කියන එක. ඒ කියන්නේ වැරදි වැඩ, නරක ක්‍රියාකාරකම් හැම ජරා පැත්තක්ම මේකට අයිති. කළු වුණත් සුදු වුණත් වැරදි දේවල් නම් කරන්නේ එයාලා බැබිලෝන් වලට තමයි අයිති වෙන්නේ. මේ රස්තලා විශ්වාස කරන විදිහට මෙයාලා මේ හැම වෙලේම දකින්නේ බැබිලෝන් සිස්ටම් එකේ තියෙන කළු බලවේග. ඒ කියන්නේ නපුරු දේවල්. අන්න ඒ හින්දා තමයි රස්තලා විදිහට මෙයාලා හැමතිස්සෙම දෙවියන්ට ලං වෙලා සබහා දහමට මැදි වෙලා ගස්වැල් කුරුල්ලෝ ඉන්න පිරිසිදු තැන්වල ජීවත් වෙන්න ජීවිතය තෝරගන්නේ. ඒ වගේම මේක අර අනීත රස්තලාගේ ආධ්‍යාත්මික බැඳීම. එහෙමත් නැත්නම් අයිරික්ස් කියන සංකල්පයකට කනෙක්ට් වෙනවා කියලා තමයි මෙයාලා කියන්නේ. රස්තල විදිහට මෙයාලගේ තියෙන ස්වාභාවිකත්වය තමයි I and I කියන එකේ හොඳම දේ. මේ සංකල්පය එන්නේ මේ ලෝකයේ මැවීමේ ආරම්භය වෙච්ච බයිබලයේ Garden of Eden කියලා හඳුන්වන ඉතියෝපියාවේ. එයාලා විශ්වාස කරන්නේ මේ Garden of Eden කියන්නේ ඉතියෝපියාව කියන එක. ඉතින් එයාලා මේ උයන දකින්නේ මේ ලෝකේ තියෙන පිරිසිදුම තැන විදිහට. ඒක තමයි එයාලගේ බලාපොරොත්තුව ඒ වගේම සතුට. ඉතින් ඒක හින්දා තමයි එයාලටම රස්තෆාරයි වීටාලි කියලා කියාගන්නේ. මෙයාලට අනුව මෙයාලා මේ ඉගැන්වීම් වලට ගරු කරලා මෙයාලා ඔය කියන උයන දිගේ ඇවිදගෙන යන මිනිස්සු තමයි රස්තලා කියන්නේ. ස්වභාව ධර්මයෙන් ඈත් කරන හැම මොඩර්න් ජරාවක්ම මෙයාලා ප්‍රතික්ෂේප කරනවා. මොකද එයාලා කියන විදිහට මේ හැම දෙයක්ම මේ බැබිලෝන් කියන එකේ කෑලි. එතකොට ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති මෙයාලා ජීවත් වෙන්නෙත් මේ බැබිලෝන් කියන එකේම. මේ මොඩර්න් වර්ල්ඩ් එකේමනේ මෙයාලා ජීවත් වෙන්නේ. මොනවා ඇයි එයාලා එහෙම ජීවත් වෙන්නේ? මොකද මෙයාලා මේක පිළිගන්න විදිහට මෙයාලා හැදෙන්නේ වැඩෙන්නේ එයාලගේ මුතුන් මිත්තන්ව වහල්ලු කරපු සිස්ටම් එකක් ඇතුළේ. ඒක තමයි එයාලා දන්න සිස්ටම් එක. එයාලට ඒක ඇතුලේ කොහොම හරි ජීවත් වෙන්න වෙලා තියෙනවා. ඉතින් එයාලා මේ වගේ සිස්ටම් එකක හැදෙනකොට එයාලගේ මේ භක්තියට ධර්මයට අනුව රස්ත තරුණයින්ට ඒ වගේම එයාලගේ වයසක උදවියට තේරෙන එක දෙයක් තියෙනවා. ඒක තමයි මේ සිස්ටම් එක එයාලව පිළිගන්නේ නැහැ කියන එක. හරි අධ්‍යාපනයක් නැතුව හරි රස්සාවක් නැතුව සමාජයෙන් කොන් වුණාම තමයි මිත්‍රෝනේ ගොඩක් අය මේ රස්තලා වෙන්නේ. අන්න එතකොට සිද්ධ වෙනවා එයාලට එයාලගේම කියලා ආර්ථිකයක් හදාගන්න. කාටවත් අත නොපා ජීවත් වෙන්න. අන්න එතනදී තමයි මේ රස්තලා නිකන් ව්‍යවසායකයෝ විදියට නැත්තම් නිර්මාණකාරයෝ විදියට මේ ලෝකයට එන්නේ. බොබ් මාලි කියන්නේත් ඒකට හොඳම උදාහරණයක්. ඒ වගේම තව මතක් කිරීමක් කරන්නත් ඕන මම මේකත් එක්කම ඔයාලට ගොඩක් අයට හිතෙන්නේ නැති මේ රස්තලා ගැන කතා කරනවා බොබ් මාලි ගැන කතා කරන්නේ නැහැ නේ කියලා. එහෙම නෙමෙයි. බොබ් මාලි ගැන මම වෙනමම එපිසෝඩ් එකක් කරලා තිනවා Dark Files YouTube channel එකේ. මේකේ පළවෙනි කමෙන්ට් එක මම පින් කරලා තියෙනවා ඒකේ link එක. මේක ඉවර වෙලා ඒක බලන්න. එතකොට තමයි ඔයාලට ඒ ස්ටෝරි එක තේරෙන්නේ. නැත්නම් එකපාරටම ගිහලා බැලුවම ඔයාලට ඒක එච්චර තේරෙන එකක් නැති වෙයි. ඒක නිසා මේක
ඉවර කරලා බොබ් මාලිගේ විස්තරය බලන්න ඒ පළවෙනි කමෙන්ට් එකේ පින් කරලා තියෙන ලින්ක් එකට යන්න. ඉතින් මෙයාලා තමන්ගේම නිර්මාණ තමන්ගේම හැකියාවන් එයාලට ආවේනික දේවල් තමයි එළියට දාන්නේ. මොකද බැබිලෝන් එක ඇතුලේ වහල්ලු විදියට ඉන්නේ නැතුව ජීවත් වෙන්න. එයාලා හැමදාම හීන දකින්නේ සබහාදාමත් එක්ක ගෙවන ජීවිතයක් ගැන. සරල ජීවිතයක් ගැන. අන්න ඒ හින්දායි එයාලා නගර අතෑරලා කඳුකරේ රැකවරණය හොයන්න. ඉතින් මේක ගැන හොයන්නත් අපිටත් කඳුකරේ පැත්තට පොඩ්ඩක් යන්න සිද්ධ වෙනවා. මෙන්න මේ වාහනේ පදවන්නේ මිත්‍රෝනි මේ කඳුකරේ හැංගිලා ඉන්න රස්තා කමියුනිටි එකක ඉන්න එක සමාජිකයෙක්. ඔයාලා බලන්න මෙයාට මේ මල පැනලා නිකන් පිස්සෙක් වගේ තමයි වාහනේ ලෝගෙන යන්නේ. අපිත් සාමාන්‍යයෙන් පාරේ වාහනේ ලවද්දී මිත්‍රෝනි අපිටත් මල පයින්නවනේ. අපි කවුරු හරි දැන් ඔය වැරදි විදිහකට නිකන් වෙට්ටු දාලා ඉස්සර කරගෙන ගියාම එහෙම අපි කියනවනේ පිස්සු කියලා. අන්න ඒකට මෙයාලා පාවිච්චි කරන වචනේ තමයි රාස්ක්ලට් කියන්නේ. රාස්ක්ලට් මේ තියෙන්නේ රස්තලාගේ අර මම කියපු රහස් ගම්මාන වලින් එකක්. මම කලින් කිව්වා වගේ රස්තා ගැහැණුන් ඒ වගේම මිනිස්සු නගරයේ තියෙන මේ බැබිලෝන් එකේ අවුල් ජාලාවෙන් කරදර වලින් බේරෙන්න රැකවරණය හොයාගෙන ඉන්නේ මෙන්න මේ වගේ තැන් වලට තමයි. මෙතනදී එයාලට පුළුවන් සබහාදහමත් එක්ක තියෙන සැබෑ බැඳීම ආපහු හොයාගන්න. මොකද සබහාදහමට එකකව ජීවත් වෙනවා කියන්නේ රස්තෆාරයි සංස්කෘතියේ තියෙන ප්‍රධානම කුළුණක් වගේ එකක්. මේ කන්ද උඩ ඉන්නවා මිත්‍රෝනි අමුතුම ජෝඩුවක්. එයාලගේ මුළු ජීවිත කාලයම කැප කරලා තියෙන්නේ රස්තලගේ මේ සුද්ධ වෙච්ච පැලෑටියට. ඒ කියන්නේ ගංජාවල තියෙන ගුණ ලෝකෙට කියලා දෙන එක තමයි එයාලගේ රහස. රස්තලට මිත්‍රරුනේ මේ ගංජා කියන එක නිකම්ම මේ ආතල් එකට පාවිච්චි කරන දෙයක් නෙමෙයි. මට ඔයාලට මේක මේ බලහත්කාරයෙන් විශ්වාස කරවන්න ඕන නෑ. හැබැයි මට එක දෙයක් ඔයාලට පැහැදිලි කරන්න ඕන. එයාලට මේක නිකම් මේ මත්ද්‍රව්‍යයකට පැලෑටියකට වඩා මාරම එතනින් එහාට ගියපු ආධ්‍යාත්මික පැලෑටිය. මිනිස් වර්ගයට සේවය කරන්න ලැබිච්ච දිව්‍යමය තෑග්ග. ඇත්තටම එයාලා බයිබලයේ තියෙන ගීතාවලිය 104 දරුණුවටම පිළිගන්නවා. ඒකේ තියෙනවා ජා ඒ කියන්නේ දෙවියන් මිනිසාගේ ප්‍රයෝජන වෙනුවෙන් මේ පොළවේ පැලෑටි වවන්න සලස්සලා තියෙනවා කියලා. ඉතින් රස්තලා විශ්වාස කරන්නේ අන්න ඒ කියපු පැලෑටිය තමයි මේ මර්ජුවානා කියන්නේ කියලා. එයාලට කිසිම සැකයක් නැහැ මිත්‍රෝනි. අන්න ඒ නිසයි එයාලා මේ පැලෑටියට මාර්ම විදියට ගරු කරන්නේ. නැත්තම් වඳින්නේ පුදන්නේ. මිත්‍රෝනි මේ මම දැන් මේ ප්‍රකාශ කරන්නේ දෙවියෝ මේ ලෝකය අඳුරගන්න යම්කිසි පැලෑටි වර්ගයක් මේ ලෝකේ මවලා තියෙනවා කියලා. පැලෑටි වර්ග කීපයක්ම එකතු වෙනවා මිත්‍රෝනි. මේ රස්තලා විශ්වාස කරන්නේ ගංජා කියන එක විතරයි. හැබැයි මම මේක කියන එක සුදුසුද නැද්ද දන්නේ නැහැ. මම ඒ පැලෑටි වර්ග මොනවද කියලා මම එක එපිසෝඩ් එකක් කරා. මෙන්න මේ තියෙන එකේ තම්බ්නෙල් එක ඔයාලා ඒකට ගිහිල්ලා බලන්න. ඒකේ මම මේක වෙනුවෙන් කියලා තියෙන පැලෑටි වර්ග ගැන කියලා තියෙනවා. ඒකට ඔය කොකා කියන පැලෙත් අයිති. ඒ කියන්නේ කොකේන් කියන පැලෙත්. ඒ වගේම පොපි කියන පැලෙත් අයිති. තව පැල විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ පැල වලින් හදන මත්ද්‍රව්‍ය ගැන ඔයාලට මම අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඉතින් අපිට දැන් ඒක අදාළ නැහැ. අපි යමු දැන් මේ රස්තලගේ සීන් එකට. දැන් අපි මේ යන්නේ මේ පැලෑටිය වෙනුවෙන්ම තමන්ගේ මුළු ජීවිතේම කැප කරපු ඒ අමුතු මිනිස්සුන්ගේ ගෙදර. ඇඟයි ආත්මයයි අතර තියෙන ලින්ක් එක මේ පැලෑටියෙන් හැදෙන්නේ කොහොමද කියලා එයාලා හොඳටම විස්තර කරලා දෙයි. මම මේ විස්තර කෙරුවේ මිත්‍රරුනේ ඔයාලව පොඩ්ඩක් සූදානම් කරවන්න විතරයි බලහත්කාරයෙන් විශ්වාස කරවන්න නෙමෙයි. අන්න ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. මේ වත්තේ තියෙන ගස් දවසින් දවස මාරම විදියට ලොකටම පැවෙන. මේ ඔසුව අපේ මයින්ඩ් එක අපේ මොළය මාරම විදියට ඩෙවලොප් කරනවා. මේ මුළු විශ්වයම මවපු සර්ව බලධාරී දෙවියන් ගැන මාරම බුද්ධිමත් විදියට හිතන්න අපිට පාර හදලා දෙන්නේ මේකේ. අපේ මුතුන් මිත්තන්ගෙන් ආපු මේ පාරම්පරික උරුමය අපි අනිවාර්යයෙන්ම රැක ගන්න ඕන. අපිට මේක ගණන් නොගෙන ඉන්න බෑ. මොකද අපිට ඕන නෑ ශුද්ධාත්මයට අකීකරු වෙන්න. අපිට උගන්වලා තියෙන්නේ මේක අතීතේ ඉඳන්ම එන මාරම ශුද්ධ ඔසුවක් කියන. ලෝකේ හිටපු හැම පැරණි ශිෂ්ටාචාරයක්ම මේක ගැන දැනගෙන ඉඳලා තියෙනවා. මම මේක අවුරුදු ගාණක් තිස්සේ මේක දුම් විදියට දාලා ඉරුවා. හැබැයි දැන් මම කරන්නේ මේකේ ඔයිල් එක අරගෙන බොන එක. ඔව් මම මාර විදියට ස්මෝක් කරපු කෙනෙක්. හැබැයි ඉතින් වයසට යනකොට පෙනහළු රැක ගන්න ඕන හින්දා දිගටම ඕනවට වඩා ස්මෝක් කරන එක හොඳ නෑ කියලා මට හිතුණා. හැබැයි මම අර චිලම් කියන මැටි පයිප්පයෙන් ගොඩක් වෙලාවට ගින්දර පත්තු කරන්නේ නැතුව ඒකේ වාෂ්පය වේපරයිස් කරලා හීට් එකක් ගන්නවා. මම ඒ හැම ක්‍රමයක්ම දන්නවා. දැන් මම ගොඩක් වෙලාවට කරන්නේ මේකෙන් හදන තේ එකක් බොන එක නැත්තම් මේකෙන් කෑල්ලක් අරන් නිකන් හපලා කන එක. මට හපන්න හිතුනහම මම ඒක කරනවා. ඒකෙන් මට මාරම නිදහසක් දැනෙනවා. මොකද මේක ආධ්‍යාත්මික අත්දැකීමක්. මොකද අපේ සවිඥානිකත්වය ඉහළටම අරන් ගිහින් යහපත්කම එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරනවා. ඉතින් මම මේ දැන් ඔයාලා එක්ක මෙතන හිටියට මට ඒ මොහොතේ හිතුනොත් මේකෙන් කෑල්ලක් කඩලා හපන්න උනත් ලෑස්ති. ඔයාලා දන්නවද මිත්‍රවරුනි පසුගිය ශතවර්ෂවල ඒ කියන්නේ ගොඩක් අතීතයේදී මේ ගංජාගෙන පැලෑටිය සාතන්ගෙන් ආපු දෙයක් මෙන්න මේ විදියට හංවඩු ගහලා තියෙනවා. ස්වභාව ධර්මයෙන් ලැබිච්ච පැලෑටියක් නම් මේ පැලෑටියට නිදහසක් නැත්තේ ඇයි? එහෙම නැත්නම් මේක තහනම් කරන්න තියෙන හේතුව මොකක්ද? අපි බලමු මේ කාන්තාව කියන්නේ මොකක්ද කියලා. ඇයි? මොකක්ද මේ පැලෑටියේ තියෙන වැරද්ද? මොකක්ද තියෙන ප්‍රශ්නය?
සොබාදහමේ වැවෙන පැලෑටියක් තහනම් කරන්නේ කොහොමද? මම විශ්වාස කරන්නේ මේ පැලෑටිය මිනිස්සෙක්ගේ සදාචාරාත්මක ඒ වගේම ආධ්‍යාත්මික පැත්ත සම්පූර්ණයෙන්ම පූදන්න උදව් වෙනවා කියලා. මේ වගේ බලපෑමක් තියෙන තවත් පැලෑටි ඇති. හැබැයි මේක මාර්ම විශේෂයි. ඉතින් මට කියන්න ඇයි දුම්කොළ කිසිම ගින්නක් නැතුව නිදහසේ විකුණලා දාන්නේ? ඇයි මේකට විතරක් මෙච්චර වද දෙන්නේ? දුම්කොළවල තියෙන ශුද්ධවත්කම මොකක්ද? ඇයි මේක ශුද්ධ වූ ඔසුවක් විදියට පිළිගන්නේ නැත්තේ? කාට හරි පුළුවන්ද මේ ලෝකෙට පැහැදිලි කරලා දෙන්න? ඇයි මේකට මෙච්චර බනින්නේ කියලා? කාට හරි කියන්න පුළුවන්ද? ඇත්තටම මම මේකට සාතන්ගේ වැඩක් කියන වචනයවත් පාවිච්චි කරන්න කැමති නැහැ. සොබාදහමේ පැලෑටියක් දිහා ඒ විදියට බලන එක ලොකු දේව අපහාසයක්. මෙතන තියෙන එකම දේ අපි මේක හරියට පාවිච්චි කරන්න දැනගන්න ඕන. ඕනවට වඩා හැම වෙලේම මේක පාවිච්චි කරන්නේ නැතුව ඉන්න ඕන. මොකද සමහර මිනිස්සු කිසිම වැඩක් නැතුව දවස් 30ෙම මේක උරනවා. මම හිතන විදිහට නම් දවසට 3 පාරක් ගංජා උරන එක මාරම සාධාරණයි. එකක් උදේට එකක් දවල්ට අනිත් එක රෑ කෑමට. ඒක අපේ කෑම රුචිය මාරම විදිහට වර්ධනය කරනවා. මම මේ ඇත්තටමයි කියන්නේ. ඒක මාරම බැලන්ස් ඩයට් එකක්. හැබැයි ඉතින් ඕනම දෙයක් ඕනවට වඩා ඕන නැහැ. ඕනම දෙයක් සීමාව ඉක්මවා ගියොත් ඒක ජරාවක් වෙනවා. ඒ නිසායි අපි මේක බැලන්ස් එකේ පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕන. හැබැයි මේක මාරම පැලෑටියක්. මම මුළු ලෝකෙටම රෙකමන්ඩ් කරනවා මේක මාරම හොඳ ලෙඩසුව කරන ආධ්‍යාත්මය ගොඩනගන දිව්‍යමය පැලෑටියක් කියලා. මේ කාන්තාවගේ හස්බන්ඩ්, ඒ කියන්නේ යාගේ මිනිස්සයා ඉන්නවසෝ. මේ ඉන්නේ අන්න එයා. මෙයා කියන කතාවල නම් සමහර දේවල් වල මුලක් අගක් හොයාගන්න අමාරු. මිනිහා එකපාරටම ලෝක විනාශය ගැන කියනවා. ඊට පස්සේ දෙවියන් වහන්සේ මේ පොළොව තරු හඳ මැව්වා කියලා අහස දිහා බලලා කියනවා. තව පැත්තකින් සූර්යයා දකින්න සාක්ෂි ගැන මොනවදෝ කියවනවා. මිනිහා ඉන්නේ වෙනමම ලෝකයක. මෙයාලා මේ කියන විදිහට මේ බැබිලෝන් එකෙන් සෑහෙන්න ඈතට වෙන්න තියෙන මේ ගම්මානය. එහෙ තියෙන සැබෑ සන්නාහය නැත්තම් වත්කම කියලා කියන්නේ සල්ලි නෙමෙයි. එයාලව පෝෂණය කරන මේ පින්බිම තමයි එයාලගේ සැබෑ වත්කම. එයාලගේ සැබෑ බලය තියෙන්නේ මිනිසුන්ව පාලනය කරන එකේ නෙමෙයි. එයාලගේ දෙවියන් වෙච්ච ජා එක තියෙන බැඳීම් වල තමයි එයාලගේ සැබෑ බලය තියෙන්නේ. මෙයාලා කන්නේ වගා කරන කැම බීම්. එයාලා භාවනා කරන්න පාවිච්චි කරන්නේ ගංජා. එයාලා ජීවත් වෙන්නේ මේ සමාජයේ බලහත්කාරයෙන් ඔළුවට දාපු වේග රිද්මයට නෙවෙයි. සබහාදාමයේ තියෙන නියම රිද්මයට අනුව. ඉතින් මේ මිනිසු මිත්‍රරුනි මේ විදියට එන්න සාමයකින් මාර්ම බැලන්ස් එකකින් ඉන්නකොට ඔයාලගේ ඔළුවටත් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් එන්න ඇති. ෂුවර් එකට. හැමදාම දුවන හැමදාම ස්ට්‍රෙස් එකේ ඉන්න සල්ලි පස්සේ දුව මේ නූතන ලෝකේ ජීවත් වෙන අපිද නිදහසේ ඉන්නේ. එහෙමත් නැත්නම් මේ හැම ජරා සිස්ටම් එකක්ම අතහැරලා දාලා ජීවිතේ ඇත්තම සතුට හොයාගෙන මේ කඳු අස්සේ හිමින් ලයිෆ් එක ගෙවන සබහාදහමට අනුකූලව එන සැපේ ජීවත් වෙන මෙයාලද නිදහසේ ඉන්නේ. අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මේ කඳුකරේ ඉන්න කමියුනිටි එකේ ඉන්න නැත්නම් මේ ගම්මානයේ ඉන්න ප්‍රධානම නායකයා කියනවා මෙන්න මෙහෙම කතාවක්. මචං අපි මේ බැබිලෝන් එක ඇතුලේ ජීවත් වෙන්න තෝරගත්තේ අපේ කැමැත්තෙන් නෙවෙයි. අපේ මුතුන් මිත්තන්ව අප්‍රිකාවෙන් බලහත්කාරයෙන් පැහැරගෙන ඇවිල්ලා මෙහෙට දැම්මේ සුද්දෝ. උන් කියන්නේ මේක සිද්ධ වුණේ අවුරුදු 400කට කලින් කියලා. එයාලා අප්‍රිකානු ජනතාව ජමයිකාවට ගෙනල්ලා පහල්ලු කරා. හැබැයි මචං අන්න ඒ කටුක වටපිටාව ඇතුලේ තමයි අපි අපේ පවුල් අපේ මේ මුළු සංස්කෘතියම ගොඩ නැගුවේ. ඔයාලා දන්නවද මිත්‍රතුනි මේ රස්තා මිනිස්සු තව එක වචනයක් පාවිච්චි කරනවා. ඒක තමයි සයෝන් කියලා කියන්නේ. මොකක්ද මේ සයෝන් කියලා කියන්නේ? සයෝන් කියන්නේ සතුටයි ප්‍රීතියයි පිරිච්ච තැනක්. එතන කිසිම වේදනාවක් නැහැ. තියෙන්නේ සතුට, සින්දු කියන එක, දේව ප්‍රශංසාව, කෘතඥතාවය විතරයි. හැබැයි ඒක තියෙන්නේ කොහෙද දන්නවද? මේ රස්තා මිනිසුන්ට අනුව ඒක තියෙන්නේ ඇඟ ඇතුළෙම තමයි. ඒක තමන්ගේ ආත්මය ඇතුළෙන්ම අත්විඳින්න පුළුවන්. මේ මොහොතේ වුණත් තමන්ගේ ඇඟ ඇතුළේම ඒක මවා ගන්න පුළුවන්. මේ රස්තා මිනිස්සු කියන විදිහට. මේ රස්තලා කියන විදිහට මිත්‍රවරුනි මේ සයන් කියන එක මේ ප්ලේස් එක තියෙන්නේ අපේ මනස ඇතුළෙම තමයි. අපිට ඕන වෙලාවක ඒක ඇතුළට රින් ගන්න පුළුවන්. අන්න එයාලා කියන ඒ පීස් එකට ගියාට පස්සේ ඒ මනස ඇතුළෙන් මේ ලෝකේ මවපු කෙනා එයාලට පාර කියනවලු. නරක සිතුවිලි, දුක් වේදනා කිසිම දෙයක් නැති හැමෝටම සතුටින් ඉන්න පුළුවන් තැන ඒක විතරයි කියලා තමයි මෙයාලා කියන්නේ. මොකක් හරි එයාලට කලකිරෙන මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් මේ රස්සලා කරන්නේ දෙවියන්ව එයාලගේ ඇඟ ඇතුළට ගෙන්න ගන්න එක. ඒ කියන්නේ එයාලගේ මනසට රිංග ගන්න එක. ගංජා පාවිච්චි කරලා නිකන් භාවනාවට යනවා කියන එක තමයි මේ අදහස් කරන්නේ. ඉතින් මෙයාලා කියන විදිහට එයාලගේ ඇතුළාන්තයෙන්ම නිදහස් වෙච්ච මිනිස්සෙක් කවදාවත් අපරාධ කරන්නේ නැහැ. මේ ලෝකෙට කිසිම නරකක් කරන්නේ නැහැ. තමන්ගේ ඇඟ ඇතුළින්ම නිදහස් වුණාම එයාලා කිසිම වැරද්දක් කරන්න යන්නේ නැහැ. ඉතින් රස්තලට අනුව මිත්‍රවරුනි මේ සතුට කියන්නේ පිටින් ගන්න ඕන, මේ සල්ලි දීලා ගන්න ඕන දෙයක් නෙමෙයි. ඒක තමන්ගේ ඇතුළතින්ම විඳින්න ඕන දෙයක්. අපිට තමන්ගේ ඇඟ ඇතුළින්ම ඒ කියන්නේ මොන දුක කලකිරිච්ච අවස්ථාවක් වුණත් අපේ මනස ඇතුළට රිංගලා අපිට සතුටු වෙන්න අවස්ථාවක් තියෙනවා නම් ඇත්තට මේක ලොකු දෙයක්. හැබැයි මේ සමාජයේ සද්ද බද්ද සල්ලි පස්සේ දුවන මේ තරග හින්දා අපි කවදාවත් ඒක ඇත්තටම මේක නතර වෙලා අපි
අඩුම ගානේ භාවනා කරන්නවත් අපි try කරලා නැහැ නේ මිත්‍රවරුනි. මේ ගංජා පාවිච්චි කරන එක ගැන නෙමෙයි මම කියන්නේ. මත්ද්‍රව්‍ය ඕන නෑ භාවනා කරන්න. තමන්ගේ මනසට කනෙක්ට් වෙන්න. මත්ද්‍රව්‍ය ඕන නෑ කියන එක තමයි මගේ මතය. ඉතින් මම හිතනවා ඔයාලට මේ ලයිෆ් එක හොඳටම මීටර් වෙන්නේ නැති කියලා මේ රස්තලාගේ ලයිෆ් එක. එයාලගේ සතුට කොච්චර සරලයිද කියලා වලට තේරෙන්නේ නැති. එක එක දේවල් එකතු කර කර පොදි ගහගෙන පොරවල් වෙන්න දඟලන එකවත්, තාත් එක්කවත් තරංග කරන එකවත්, අනුන්ට පෙන්වන්න ෂෝ එක දාන එකවත් නෙමේ සතුට කියන්නේ. උදේට ඉර පායනකොට ඇහැරිලා මේ පොළොව උඩ ඕන කරන දේ අනිවාර්යයෙන්ම දෙනවා කියන එක විශ්වාසය හිතේ තියාගෙන ඉන්න එකයි සතුට. මම ඔයාලට තව හොඳ පොයින්ට් එකක් කියන්න. සතුට කියන දේ හම්බෙන්නේ වැරදි තැන්වල අපි සතුට හොයන්න යන එක නතර කරොත් විතර. පොඩ්ඩක් ගැඹුරින් හිතලා බලන්න. අන්න එතකොට තමයි ඔයාලගේ ඇත්තම සතුට ඔයාලට හම්බෙන්න පටන් ගන්නේ. ඉතින් අපි ඔන්න අද රස්තලාගේ සැබෑ නිදහස හොයාගෙන ගියා. සයෝන් කියන එක අපේ ඇඟ ඇතුලේම අපි දැන් ඔන්න එකක් දැනගත්තා. හැබැයි ඔයාලගෙන් මට එක දෙයක් අහන්න තියෙනවා. අපි හැමෝම මේ රස්තලාගේ වචනයට අනුව මේ බැබිලෝන් එකේ හිර වෙලා ඉන්නවා නම් මේකෙන් නිදහස් වෙන්න ඔයාලගේ මනස ඇතුලේම හදාගත්ත සයන් එක මොකක්ද? එහෙම නැත්නම් ඔයාලගේ නිදහස වෙනුවෙන් ඔයාලා අතාරින්න සූදානම් මොනවද? අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. අපි කමෙන්ට් සෙක්ෂන් එකේ කතා කරමු. මම බලන්නම් ඔයාලගේ උත්තර මොනවද කියලා. ඉතින් තව එක දෙයක් මතක් කරන්න ඕන. මම වීඩියෝ එකේ මැදදී කිව්වා මම මේකේ බොබ් මාලි ගැන කිසිම දෙයක් කිව්වේ නැත්තේ. එයාගේ ස්ටෝරි එක මම වෙනම ගෙනල්ලා තිනවා මගේ ඩාර්ක් ෆයිල්ස් channel එකේ. කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කරලා කමෙන්ට් එකක් දාලා තිනවා. ඒකේ link එක තියෙනවා. ඒ link එක ක්ලික් කරන්න. බොබ් මාලිගේ ඉපදීමේ ඉඳලා එයාගේ මරණය දක්වා හැම විස්තරයක්ම මම ඒකේ අඩංගු කරලා තියෙනවා. ඒකත් මාරම ඉන්ට්‍රස්ටිං ස්ටෝරි එකක්. ඉතින් ඒකත් ගිහිල්ලා බලන්න. ඉතින් තවත් මේ වගේ රසවත් කතාවක් අරගෙන ඉන්නම් කුතුහලය වැඩියෙන් තියෙන කතාවක්. ඉතින් ඔබ සියලු දෙනාටම ජය වේවා. චාව්.